මහා ආපදාමය තත්ත්වයක් ලංකාවේ දිස්ත්‍රික්ක රැස්සකම ජනතාව පීඩාවට පත් කරද්දී සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් ඒ පීඩාවන් එලෙසින් දැනෙන්නට වුණා. තමන් ජීවත් වුණ ගෙදර තිබුණ හැම දෙයක්ම මහා ජලකඳකට යට වෙද්දී කොහොමෙන් කොහොම හරි ගැටගහගත්ත ජීවිතවල තිබුණ එක විදිහේ බලාපොරොත්තු නැති වුණා. එවන් මොහොතක සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍යපාද අලුතිනියේ සුබෝධි නායක ස්වාමින් වහන්සේ අසරණ වුණ ජනතාවට සරණක් වන්නට ඉදිරියට පැමිණියා. නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිරිමංගලපුර ග්‍රාම නිලධාරී වසමේ ඉතාමත්ම තදින් විපතටපත් වූ ඒ ජනතාව වෙත මෙට්ටයක් කොට්ට දෙකක් සහ ඇඳ ඇතිරිලි කට්ටලයක් පරිත්‍යාග කිරීම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කුළුණු බර හදවත් ඇති ජනතාවගේ උපකාරයෙන් හුස්මකට හයියක් කණ්ඩායම හා එක් වී මේ වන විට සිදු වෙමින් පවතිනවා. පවුලකින් පවුලකට හයියක් නමින් නම් වූ මේ උතුම් පුණ්‍ය ව්‍යාපෘතිය තුළ මේ සැදැහැති ඔබ සියලු දෙනා කරුණාබර සිත් ඇති ඔබ සියලු දෙනා සිදු කළ පරිත්‍යාගයන්ට ඉතාමත්ම ඉහළ වටිනාකමක් ලබා දෙමින් ඒ සෑම නිවසකම පාහේ වාසය කරන සංවේදී පුරවැසියන්ට කුඩා දරුවන් ඒ වගේම වියපත් මව්පියවරුන් වගේ ඉතාමත්ම සංවේදී පුරවැසියන්ට සුවසේ රාත්‍රියේ ගත කිරීමට අවශ්‍ය පහසුව මේ ඔස්සේ සලසා දෙනු ලබනවා. මේ ප්‍රදේශයේ අඩි 9ක් 10ක් උසට ගම් වතුරෙන් යට වුණා. සමහර නිවෙස් වහලටත් උඩින් වතුර ගියා. ඉතින් ඒ නිවාසවල වාසය කරන අයට මේ වන විට කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔබ මේ පරිත්‍යාග කළ මේ මෙට්ට ඒ වගේම මේ කොට්ට ඇඳ ඇතිරිලි ආදිය ඒ අයට ඉතාමත්ම විශාල පහසුවක් උපදවා දේවි. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම සේරුවිල මංගල රාජ මහා විහාරස්ථානයේ වශයෙන් ඒ වගේම සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වශයෙන් අපි විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසී ඔබ සියලු දෙනාට මේ සඳහා දායකත්වයේ දුන් සියලු දෙනාට හුස්මකට හයියක් කණ්ඩායමට පුණ්‍යානුමෝදනා කරනවා මේ උදාර වූ සමාජ සත්කාරය පිළිබඳව. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වැනි බොහෝ දුර බැහැර සිටියත් ඔබ බොහෝම සතුටු වෙන්න තාමත්ම උදාර වූ පුණ්‍ය සම්පත්තියක් ජීවිතයට රැස් කර ගන්නට ලැබුණා කියලා සියලු දෙනාටම ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. උන්වහන්සේගේ සම්බන්ධීකරණයෙන් සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනතාවට අවශ්‍ය මෙට්ටයක් කොට්ට දෙකක් සහ ඇඳ ඇතිරිලි පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර හුස්මකට හයියක් සංවිධානයයි. දේශාන්තර වෙනස්කම් තිබුණද ලාංකික හදවත්වල එකතුවෙන් හුස්මකට හයියක් සංවිධානය පවුලකින් පවුලකට හයියක් ලෙසින් රටට අවැසි මොහොතේ එක්වුණා. අපේ ගේනම් වැහෙන්නම වතුර ඇවිල්ලා තියෙන්නේ. පොඩි බබාලා දෙන්නෙක් ඉන්නවා අවුරුදු 7යි 10යි. ඇත්තටම යාලට රෙදිවත් නැහැ. ඉස්කෝලේ බඩුවත් මොකුත් නැහැ. යාලගේ ඔක්කොම යට වුණා. ඇත්තටම මේ වෙලාවේ ගොඩක් අසරණයි. මේ කරන මේ මෙහෙවර ඇත්තටම ගොඩාක් වටිනවා. අපේ ගම්මානෙම සේරම යට වුණා. සේරුල පන්සලේ තමයි හිටියේ. ඉතින් පන්සලෙන් අපට හරියට උදව් කරා. කන්න බොන්න දුන්නා. සේරුල පන්සලේ හාමුදුරුවෝ තමයි ඒවා දුන්නේ. සේරුල පන්සලේ හාමුදුරුවන්ට ගොඩාක් පින් දෙනවා මේ වෙලාවේ. ගෙවල් දොරවල් ඔක්කොම යට වෙලා තියෙන්නේ. කොට්ටා මෙටය බඩු මුකුත් නැහැ. හරිම අසරණ වෙලා ඉන්නේ. ලොකු උදව්වක් මේ කරන දේ ගැන. අලුතෙනියේ සුබෝධි නායක ස්වාමීන් වහන්සේ මේ ප්‍රදේශයේ වෙනුවෙන් ගොඩාක් මෙහෙවරක් කරා. ගම් වතුර එනවා කියපු වෙලාවෙ ඉඳන් උන්වහන්සේ ගොඩාක් මහන්සි වෙලා ගම් වතුරට යට වෙන අය, ගම් වතුරට යට වුණ අය පන්සලට ගෙනහිල්ලා පන්සලේ තියාගෙන අනිත් හැම පහසුකමක්ම උන්වහන්සේ බලලා දරුවන්ගේ වැඩිහිටියන්ගේ හැමෝගෙම දුක සැප බලලා හැමෝටම උදව් කරා. හැමෝගෙනම බැලුවා. ඇත්තටම අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ප්‍රදේශෙට ලොකුම හයියක් අපිට ලොකුම සම්පතක් මේ රටට මේ ජාතියට කරන උපකාරය ලොකුම මෙහෙවරක්. 29 වෙනිදා රාත්‍රියේ 9 මාරට විතර සේරුවිල හාමුදුරුවෝ එකපාරටම ඇවිල්ලා සෝමාදේවි ඉස්කෝලේට ඇවිල්ලා කිව්වා ඔක්කොම එකතු වෙන්න ඉක්මනට එන්න කියලා. විනාඩි 5ක් ඇතුළත පුළුවන් තරම් මෙතන ඉක්මනට පිට වෙන්න ඕනේ. මාවිල්ලාරු සොරවෝ කැඩිගෙන යන්න ඔයාලගේ ජීවිත අනතුරේ කියලා. අපි පුළුවන් තරම් ඉක්මනින් උන්වහන්සේ අපි එක්කගෙන ගියා සේරුවිල මංගල රජ මහ විහාරයට.
පොය දවසේ බණ ඇහලා තමයි ඇත්තටම අපි හිත හදාගත්තේ උන්වහන්සේගේ බණ වලින්. හැමදේම අනිත්‍යයි කියලා. ගෙවල් වල වහල් වල උඩින් වතුර ගියා. උන්වහන්සේට නිරෝග නිරෝගී භාවය ලැබෙන්න ඕනේ. උන්වහන්සේ අපි වෙනුවෙන් මේ කැපෙලා කරපු ඒ සෑම දෙයකම ඇත්තටම මං කතෝලිකෙක්. උන්වහන්සේට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං උන්වහන්සේට. එදා සිට අද දක්වාම අවශ්‍යතාවය වෙනුවෙන් පෙරටෙන හුස්මකට හයියක් සංවිධානය මෙවරත් රටම පීඩාවට පත්වන මොහොතක ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණා. සිරිමංගලපුර ග්‍රාම නිලධාරී වසමේ ජනතාවට මෙලෙසින් එම කංවතුරෙන් අහිමිව කිය මෙට්ටයක් කොට්ට දෙකක් සහ ඇඳ ඇතිරිලි ලබා දෙන්නට හැකි වුණේ ඔවුනට තිබූ සුවිස්සල් අවශ්‍යතාවයක් පූර්ණය කරමින්.